මේ අලුතෙන් කුරුදු ගාගා කරන්න ලෑස්ති කරන ඉඩ මම මේ අක්කරයක ප්‍රමාණයක් මේ බැකෝ දමලා සුද්ධ කරලා තියෙනවා. මේ යලි වගාවක් කරන්නයි හදන්නේ මේකේ. මොකද මේකේ කලින් තිබුණා මගේ තාත්තව වගා කරපු කුරුඳු. ඒවා කාලයක් තිස්සේ නඩත්තු කරලා නැතුව තිබිලා අස්සන්න ඉතාම අඩු වෙලා ඒකින්ද තවදුරටත් ඒක පවත්වාගෙන යන එකේ තේරුමක් නැහැ. ඒකින්ද බැකෝ දාලා සුද්ධ කරා. ඒතර ඒ වදී සුද්ධ කරද්දී හම්බෙච්ච මේ ගල් මේ තමයි මේ පේන තියෙන්නේ. තව මේකේ පස් උඩ තට්ටුවේ පස් යම් ප්‍රමාණයක් අපි මේ ගලවලා ගත්ත අපේ තවත් වෙනත් ඉඩමක් ගොඩ කිරීම සඳහා ඉවත් කරගත්තා. දැන් ආපහු කැලේ ඇවිලා මේ දැන් මිනිසුන් කීප දෙනෙක් වැඩ කරලා දැන් මේක කැලේ උදළු ගාලා ආයි වලවල් සකස් කරලා තියන්න හදන්නේ පැරටි ගෙනල්ලා හිටවන්න. මේක කුරුඳු හිටවනකොට බකට් තමයි දාන්නේ. ඒ බකට් එක සාමාන්‍යයෙන් පැල 8ක් වගේ ප්‍රමාණයක් 8 මේක වගේ ප්‍රමාණයක් තියෙනවා. එහෙම බකට් එකක් තමයි දාන්නේ. ඒක දුර ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යයෙන් එක වෙනස් විදිහට ගන්නවා 4 4මාර වගේ. ඊඩම අනුව ඒක වෙනස් වෙනවා. මේ කලින් මගේ තාත්තා දාපු ටිකක් තමයි මෙතන මේ කපලා අයින් කරලා මේ ආපහු මේ ඉඩමේ බැකෝ කරලා අලුතෙන් දාන්න හදන්නේ මම. නමුත් මේ සමහර දේවල් සමහර පඳුරු වර්ගයක් තියෙනවා. ඒවා අපි හොඳ ඒවා අයින් කරේ නැහැ. ඒ ටිකක් ඔයගලන්ට බලන්න පුළුවන් මිතුරු වෙච්ච පඳුරක් කොයි වගේද කියලා. මේ පේනවා ඇති බලන්න මේ පඳුරේ මුලේ විශාල සමහරට අවුරුදු 50කටත් වඩා වැඩි වයසක් ඇති මේකේ. ඒක සාර්ථක පඳුරක් බලන්න දැන් මේ සැරේ කපලා අස්වනු ගන්න පුළුවන් ගස් තියෙනවා. ඒකේ 6ක් 7ක් විතර ප්‍රමාණයක්ම ගන්න පුළුවන්. එතකොට තව අවුරුද්දකින් විතර ගස් වෙන දෙන්න ලෑස්ති වෙච්ච තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒකෙත් ගස් 10ක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සාර්ථක පඳුරක් මේක මේ තිබිච්ච එකකින් දැන් ඉතුරු කරලා තියෙනවා. සාමාන්‍ය කුරුදු පඳුරක් අවුරුදු 100ක් විතර යනකම් මේ අස්වනු ගන්න පුළුවන්. බලන්න පොඩ්ඩක් මේ පඳුර දිහා ලස්සනට හොඳට හැදිලා සාර්ථක පඳුරක්. ඒ වගේ වැරෙන අනිත් ටික ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම සමහර පඳුරු තියෙනවා මේ එච්චර සාර්ථක නැති පරණ මේක නමුත් ඉවත් කරපු නැති එකක් මෙතන අස්සේ ඉවත් කරන්න බෑ. ඉතාලම මුල දැක්කම පේනවා ඉතාලම පරණයි. තියෙන්නේ කපන්න පුළුවන් එකම ගහයි. අනාගත පරම්පරාවේ ගස් දෙකක් තියෙනවා. ඒක නම් තරමක් සාර්ථකව තියෙනවා. මේකත් මේ පැරණි පඳුරක් බලන්න. ඒකෙත් ගස් 4ක් විතර 3ක් 4ක් විතර කපා ගන්න දැන්ට කපන්න පුළුවන් මට්ටමේ තියෙන ඒවා. මේකත් ඉතාලම පැරණි පඳුරක් බලන්න. ඒකේ මුල දැක්කම පේනවා කොච්චර පරණයිද කියලා. ඒක නමුත් එච්චරම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ ගස් දෙකක් විතර වගේ එක කන්නකට කපන්න පුළුවන් ගානට තියෙනවා. සහ මේ අවුරුද්දකින් විතර අස්සන්න ගන්න අනාගත පරම්පරාවකුත් එහි තියෙනවා. බලන්න මේ පඳුර දිහා මේකත් ඉතාලම පැරණි පඳුරක්. ඉතාලම සාර්ථකව තියෙනවා. බලන්න මේ පාරට ගස් 6ක් විතර වගේ කපා ගන්න පුළුවන්. සහ අවුරුද්දකින් විතර අස්සන්න ගන්න අනාගත පරම්පරාවට තියෙන සාර්ථක ගස් 20ක් විතර මට පේන හැටියට තියෙනවා එතන ඒකෙත්. දැන් මේ පේන්නේ අවුරුදු 3කට විතර කලින් මම අලුතෙන් වගා කරපු කුරුදු වගාවක්. බලන්න ඉතින් පැහැදිලිව කනකොල් නැතුව අස්සෙන් හොඳට පේන්න තියෙනවා. ඕගොල්ලන්ට වෙනස බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ ගස්සේ තියෙන්නේ තාම එක ගහයි මේක කපලා අයින් කරන්න පුළුවන්. අස්සන ගන්න තියෙන්නේ අනාගත පරම්පරාව ගස් කීපයක් තියෙනවා. මේක නම් ගස් දෙකක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ අලුතෙන් දාපු ගමන් අස්සන්න අඩුයි. ඒ ලොකු අස්සන්නක් එන්නේ නැහැ ගස්වල. මේකේ තියෙන්නේ ගස් දෙකක් විතර වගේ තමයි කපා ගන්න. නමුත් අනාගත අස්සන්න ගන්න ගස් 6ක් 7ක් තියෙනවා ඒකේ පඳුරේ. තාම ඒවා බෝල කුරුඳු කියලා මේ මිනිස්සු කියන්නේ මේ ව්‍යවහාරයේ තියෙන්නේ මේ බෝල කුරුඳු ගස් අඳුර ගන්න පුළුවන් ලේසි. පරණ මිනිස්සු දන්නවා. ලොකුවට එහෙම මුදු මූලක් නෑ. අර කලින් පෙන්නපු පරණ ගස් වල වගේ තනි මුලයි තියෙන්නේ. එහෙනම් මේකේ ගස් දෙකක් විතර වගේ මේ සැරේ අස්වන්න ගන්න පුළුවන්. මේ එහෙමයි මේ අලුත් ගහ මේක එක ගහයි කපන්න පුළුවන්. අනාගත පරම්පරාව ගස් 3ක් විතර වගේ තියෙනවා. දැන් මේ පැත්තට හැම පැත්තටම හොඳ ලස්සනට වවලා තියෙනවා. පැහැදිලිව කැලේ නැතුව උන්තරක ඉදින්න පුළුවන් සර්පෙක් ඉන්න සිටයක් පේන්න දැන් තියෙනවා. මේක ටිකක්
සාර්ථක මధుරක් ඒකේ මේ පාරණ කවන්න පුළුවන් ගස් එකයි තියෙන්නේ. නමුත් හොඳ අනාගත පරම්පරාවක් ඒකේ තියෙනවා. අස්වැන්න ගන්න පුළුවන්. මේ ඇල්පිටිය කරන්දෙනිය මිනිසුන්ගේ ආර්ථිකය රඳාපවතින්නේ බහුතරයකගේ මේ කුරුඳු ශාකය මත කුරුඳු ආර්ථිකයක් තියෙන. ඇත්තටම මේ සාමාන්‍ය ගහක එක ගහකින් ග්‍රෑම් 200 විතර වගේ මේ වගේ ලොකු ගහකින් ඊට වැඩි ගන්න පුළුවන්. මේ පොතු ගන්න පුළුවන්. සාමාන්‍ය කියන්නේ ගස් පහක් කපා ගත්තොත් කිලෝ එකක පොතු ගලවලා කියන්නේ තලනවා කියලා කියන්නේ තුරුන් තලා ගන්න පුළුවන්. ඉතින් රැකියාවක් කරන කෙනෙකුට උනත් රැකියාවෙන් පස්සේ දෙන්නම රැකියාවට ගිහිල්ලා ආවත් ගස් 5ක් 6ක් කපා ගත්තා නම් එදා විදමට මේ සරලන ගානක් ඒකෙන් හොයාගන්න පුළුවන්. මේ වැත්තට මේ සල්ලි දීලා ගත්ත ගස් නෙමෙයි. දැන් මගේ අම්මා නැති වෙලා මේ දෙසැම්බර් වලට අවුරුදු 6ක් වුණා. ඇත්තට මේ අම්මා මේක බලන් පස්සේ මමත් මේකට මේ ඔළුව දාන්න ගත්තේ. එතකම් මටත් ඔය ඉගෙන ගන්න සහ රස්සාවල් ගිහින්ද මට මේක උනන්දුවක් තිබුණේ නැහැ. ඒව තමයි තාත්තා නැති වුණාට පස්සේ මේ වතු මේ කැලේ වෙලා එම්මේ විනාශ වෙලා ගියා. අපි මුලින් දැනන් හිටියේ නැහැ. ඒව නඩත්තු කරන ආකාරය, පෝර දාන හැටි, උදළු ගාන දේවල් කිසි දෙයක් දැනන් හිටියේ නැති හින්දා ඒව විනාශ වුණා. ඒක තමයි ඉක්මනට මේ හරි වගා කරන්න මේ සිද්ධ වුණේ. නැත්තම් මේ අවුරුදු 100ක් හරි වගා කරගන්න අස්සන්න ගන්න පුළුවන් දෙයක් තමයි කුරුඳු කියලා කියන්නේ. මේ අම්මා ඉතා ගොඩක් කාලයක් සෑහෙන මහන්සි වෙලා මේවා වැඩි දියුණු කරලා ගත්තා. ඊට පස්සේ අම්මා නැති වුණාට පස්සේ දැන් නම් කුරුඳු ගැන සියලුම දේ දන්නවා. මේ A to Z දෙකින්ද කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. නඩත්තු කරන ආකාරය සියලු දේ කරන හැටි දන්නවා. තරණ ආකාරය මේ මිනිසුන් අපි කරන්නේ ඒක විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි එහෙම කරන කෙනෙකුට. මේ ඒ ග්‍රේඩින්ග්ස් තියෙනවා. ඒ වනුවට අල්ල හොඳ ආදායමක් ගන්න පුළුවන්. හොඳ දක්ෂ තැලුම්කරු ඉන්නවා නම් ඒ ගාන ගන්න පුළුවන්. ඒතකොට ඒ තලණයටත් ලාභයි, අපිටත් ලාභයි. හොඳ තැලුම්කාරයෙක් හම්බ වුණොත්. ස්තුතියි.